කොටින්ම කිව්වොත් ලංගම බස් එක නැග්ගාම පූජ්‍ය පක්ෂයකල සීට් එකටත් හෙට අනිද්ද සුදුහුණු ගාලා මේ කට්ටිය අප්‍රයින් කරනවා. මේක අනතුරක් නායක හාමුදුරනේ. මේක අනතුරක්. මේ අය බලයට ගත්තොත් මෙයාලා තුවක්කො ඔළුවට තියලා කට වහගෙන හිටපන් කියන ඊළඟ සමාජ ක්‍රමයක් බිහි කරන්න එන ක්‍රමයක් මේ. මේ ඇත්ත තේරුම් කරගත්තේ නැත්නම් 22 වෙනිදා වෙනකොට මේ රටේ මහා සංඝරත්නයටත් අහිංසක මිනිසුන්ටත් මරුන් කන්න වෙනවා. ඒ මිනිමරු සංස්කෘතියට එරෙහිව අපි නායකත්වයක් දෙන්න තීරණය කළා. මුස්ලිම් සහෝදරයන්ටවත් දෙමළ සහෝදරයන්ටවත් සිංහල සහෝදරයන්ටත් ආගමක් අදහන්න බෑ ප්‍රසිද්ධියේ. පෙරහැරක් කරන්න බෑ අපේ සංස්කෘතියක් අදහන්න බෑ. දැන් රුදුරු වෙසින් ඉන්නේ ලේ අපි විපාසයෙන් ඉන්නේ බලය ගත්තාම විය හැකි තත්ත්වය ඉතාමත් භයානකයි. ඒ නිසා අපේ හාමුදුරන් වහන්සේලාගෙන් වැඳලා ඉල්ලනවා ගමක් ගාන ගිහිල්ලා ගෙයක් ගාන ගිහිල්ලා මේ තියෙන අනතුර පැහැදිලි කරලා ලබන 21 වෙනිදා අපේ සිංහල බෞද්ධ ගෙවල් වල මිනිස්සුන්ට බුදු පහන පත්තු කරලා අදිෂ්ඨාන ශීලීව ගිහිල්ලා සතිත් ප්‍රේමදාස මහත්තයා ජනාධිපති කරන ඒ උතුම් පරමාදර්ශී චරිතය මේ රටේ ජනාධිපති කරන ඒකායන පරමාර්ථය යුගයේ කාර්යභාරය හැටියට ඉටු කරන්න පාක්ෂිකයන්ට ගහලා බේරවැලේ ගිල්ලලා ගෙවල් ගිනි තියලා മന്ത്രിවරු මරලා අපේ පක්ෂයා බය කළා ඔළුව බිමට නමලා හංගලා තියන්න උත්සාහ කළා ජනතා විමුක්ති පෙරමුණ. ඒක නිසා මේ කාලකන්නි ගෝත්‍රික මානසිකත්වය අනුන් හැදෙනකොට මිනිස්සුන්ගේ ගෙවල් හැදෙනකොට වාහනයක් ගන්නකොට මිනිස්සු දියුණු වෙනකොට ඒ මිනිහා කඩලා පුච්චලා නැති කරන බලු මානසිකත්වය ගෝත්‍රික මානසිකත්වයෙන් මේ රට මුදව ගන්න ඕන. හෙට දවසේ අනුර කුමාර වගේ මිනිස්සෙක් මේ රටේ ආවොත් බැරි වෙලා හරි එන්නේ නැහැ. ආවොත් බැරි වෙලා හරි සතියක් විතර මිනිස්සුන්ගේ දේපොළ මංකොල්ල කනවා. ඒක වළක්වන්න හමුදාවට බෑ. ඒක වළක්වන්න පොලිසියට බෑ. ඒක නිසා මතක තියාගන්න නොයන තැන්ට වැඩ කරන්න ඕන. මේ පුංචි කවියක් කියන අතර රනිල්ලාවේ තරඟෙට ජනාධිපති වෙන්නට එය වෙන්නේ නැතිකොට සපෝට් කරයි අනුරට රනිල් කැමති අනුරට අනුර කැමති රනිල්ට මහින්දගේ රූපේ දාලා ඡන්දේ ගත්තේ රවටලා රනිල් දුන්න සල්ලි අරන් පැනලා ගියේ ගොයියලා මුන්සේරම එන බවයේ ගෙම්බු වෙලා ඉපදිලා නාමල් කියාවි ලිංගාවට රොක්කලා තියෙක් ගෑස් සිලින්ඩරේ පුපුරයි 21 රෑ සද්දෙට මාලිමාවේ උතුර දකුණ මාරු වේවි එතකොට ටෙලිෆෝනය අතට අරන් කෝල් කරමි හනිකට එතකොට අපේ නාමල්ලේ ජනාධිපති පුටුවට සේරම අහෝසි කරන්න වෙසනයක් එමින් තිබෙනවා. මහා පිළිලයක් එමින් තිබෙනවා. මාධ්‍යවේදීන්ට අපි කියන්නේ ඔය කතා කරන්න ඉඩ දෙන්නේ නැහැ. ජනාධිපති විවේචනය කරන්න, අගමැති විවේචනය කරන්න, එක විවේචන කරන්න, සංවාද කරන්න ඉඩ හම්බෙන්නේ නැහැ. ඔය ඔක්කොම කුඩු පට්ටම්. තනි මාධ්‍ය ආයතනයක් විතරයි තියෙන්නේ. ඒ මාධ්‍ය ආයතනයෙන් අපි කියන එක කියන්න ඕනේ. ඒ JVP එක කියන එක කියන්න ඕනේ. ඒක තමයි මාධ්‍ය නිදහස නමින් එදාට එන්නේ. 5 දෙනෙකුට එක තැන ඉඳගෙන කතා කරන්න දෙන්නේ නැහැ මතක තියාගන්න. 5 දෙනෙකුට එක තැනක ඉඳලා කතා කරන්න දෙන්නේ නැහැ. තහනම්. ඒවා රාජ්‍ය විරෝධී ක්‍රියා හැටියට නම් කරනවා. ඒක තමයි අනිවාර්යයෙන්ම වෙන්නේ. JVP එකේ ඉන්න කාඩර් එකේ ඉන්න ගම්වල ඒගොල්ලෝ තමයි එකතු වෙලා පාලනය මෙහෙවන්නේ පල්ලෙහා. ඒක නිසා මාලිගා පූජා නැහැ. නවම් පෙරහර මොනවත් නැහැ. කටින පින්කම් සම්පූර්ණයෙන්ම સમાප්තයි. ඔය ඔකක්වත් කරන්න මොනවත් බෑ. ඒවා තහනම්. ඒවා දියුණුවට බාධා හැටියට තමයි සලකන්නේ. ඒ නිසා තමයි අන්‍යාගමික අනාගමික නිර්ආගමික රාජ්‍යයක් නිෂ්පාදන නිර්මාණය කරගන්නවා කියන තැනට එන්නේ. ඒක නිසා ඔබ වහන්සේලාට හොඳ අවස්ථාවක් එනවා හෙට අනිද්දා. පොය දවසක් එනවා. මේ පොය දවසේ තමන්ගේ දේශනා හැකිතාක් උපයෝගී කරගෙන මේ ව්‍යසනය පිළිබඳව ජනතාවට දැනුවත් කරන්න.
කතින දේශනා ඇතුලේ කටින පින්කම සම්බන්ධ කරන දේශනා ඇතුලේ මේට හෙටානේ දැන පොයේ දවසේදී මහජනයා පුළුවන් තරම් දැනුවත් කරන්න ව්‍යසනයක් එනෝ කියලා. ව්‍යසනයක් එනෝ කියලා. ආවුන්ට සන්නිය හැදෙන්නට දාලා ගිය උන්ට මරවුන ගැනෙන්නට ළඟ ළඟ එන ඡන්දේ ජය පිට ලැබෙන්නට අත් පොළසමක් දෙමු නාමල් පිපෙන්නට දැන් මේ ගිය අය හොඳටම අමාරු වෙట్లా ඉන්නේ. දැන් යන එන මන් නැතුව ඉන්නේ. රනිල් ගාවට ගියාට එතන ගණන් ගන්නෙ නෑ. ඒක නිසා මට මෙන්න මේකක් මතක් වුණා. පොහොර හදලා අපට ඇරපු අනුරපුරේ පප්පලා කොවිඩ් වලට මුට්ටි දාපු රත්නපුරේ අක්කලා රත්තරනෙන් මාල බැඳන් මාල කඩපු අයියලා හක්කේ තියලා සෙම අරීවි මේ ඡන්දය පව්වෙලා මේ රට නැති වෙනවා අපිට. මේ රට අපිට නැති වෙන අර සජිත් ප්‍රේමදාස මැතිතුමා අනිවාර්යෙන් පුටුවේ වාඩි කළ යුතුයි. එහෙම නැති වුණොත් අපිට රටක් නැහැ හාමුදුරනේ. ඔය දහම් පාසල කටින පිංගම් අරවම කිසි දෙයක් කරන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙවෙයි මේ ඔය අක්කර ගණන් දහබව ගණන් හදන්න ගොවිතැන් කරන්න දෙන්නෙත් නෑලු. අර පොඩි ග්‍රීන් හට් එකක් ඇතුලේ තමයිලු ගොවියට ගොවිකම් කරන්න දෙනවා කියලා කියන්නේ. 88 89ට යන්න කැමතිද? ඈ බුද්ධාගම සුරකින්නවා. දැන් එයාලා කියනවා දහම් පාසලුත් නතර කරනවා. පෝයකුත් නැහැ. සිල් ගන්නත් බෑ. පෙරහැරත් නැහැ. මහාන වෙන්නත් බෑ. ආගම අදහන්නත් බෑ. නිරාගමික. මිනිමස් කාපු જાතියක් උන්. එහෙම යුගයකට යන්න කැමතිද? දැන් කියනවා රනිල් ගාවට යන්නලු. දැන් මේ අරගලේ හැදුවේ කවුද? අපිද? අරගලේ කූඩාරම් 17ක් කාගේද කියලා හොයලා බලපල්ලා. අපිත් කූඩාරමක් දාලා හිටියා නිරීක්ෂණය කරන්න. මුම් මොනවද කරන්න කියලා. අද උන් එක්ක හිටපු එවුන් කොහෙද සේවය කරන්න කියලා බලපල්ලා. උන් සේරම ඉන්නේ ජනාධිපති කාර්යාලයේ. අරගලේ හැදුවේ උන්. අරගලේ නිර්මාණය කළේ උන්. ගෝඨාභය රාජපක්ෂ එළෙව්වේ උන්. දැන් කට්ටිය කියනවා යකෝ අපි අරගලෙන් බේරගත්තේ රනිල්. ඒක නිසා එයාත් එක්ක එකතු වෙන්නලු. වැස්ස වහිනකොට අකුණු කොට ගේ ඇතුලේ තියෙන යකඩ කෑලි එළියට දානවා. වැස්ස පෑවුවම යකඩ කෑලි බදාගෙන නිදා ගන්නද අපි? හැබැයි මතක තියාගන්න මම මෙහෙම දෙයක් දැකලම නැහැ. උම්ම හදලා, උම්ම ගහලා, උම්ම තෙල් ගාලා අත ගන්නකොට කොහොමද? ආසයි නේද? එහෙම පොඩක් ගහලා ඕගොල්ලෝම තෙල් ගාලා අත ගන්න ආසයි. මාර විදියට අපේ කට්ටියට ආසී තියලා තියෙන්නේ. අද මොකද වෙලා තියෙන්නේ? අපේ ගොයියෝ ගිහිල්ලා පාවලා දෙනවා. දැන් අපෙන් ගොයියෝ ටිකක් ගියා. මං හිතන්නේ උන්දලාට සලකයි කියලා. මොකද එහෙම ලකයක් තියෙන උන් එතන එකෙක්වත් දැක්කේ නැහැ මම. රනිල් මහත්තයා එහෙම අයට සලකන්නේ නැහැ. මේ තිස්ස වගේ කියනවා සලකයි. පෙනුමට ඉන්නවනේ කොච්චර වුණත්. හැබැයි මේ ගිය ගොයියෝ අමතක කරලා තියෙන ආත්මගරුත්වය. ඒ වෙනුවට උන් තෝරගත්ත සල්ලි. ඒ වෙනුවට ආත්මලාභය පමණක් තෝරගත්තා. අපිම අපේ සටන එදා ලාභෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුණ යාලු සුදුතුවක්කු බිම නවන්න. ගියපු නුවණයිත් බෑ ඇතුන් ලවාවත් නදින්න. අතීතයම ගුරුවරයෙකි හොඳ පාඩම් ඉගෙන ගන්න. මුන්ට තේරෙන්නේ නැහැ ඒක. ඒක නිසා පාවලදීන් කොච්චර ආවත් මොන කෙනෙහිලිකම් කළත් නාමල් රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා කරන සටන අපි ආරම්භ කළායි කියන එක මතක තියාගන්න ඕන.